සුබ දවසක්. මම අද හදන්නේ බෝන්ච් වලින් මැල්ලුමක්. කොළ වර්ග හොයාගන්න අමාරු වෙලාවකට නැත්නම් කොළ ಜಾති වැඩිය නැති තැන්වල ඉන්න අයට මේ මැල්ලුම හදන්න පුළුවන් කොළ මැල්ලුමක් වෙනුවට. මෙතන බෝන්ච් ග්‍රෑම් 350ක් විතර තියෙනවා. මුලින්ම බෝන්චි පුංචි කෑලි වලට කපා ගන්න ඕනේ. මේ වගේ තුනී පෙති වලට කපා ගත්තා නම් ලේසි. මම ගත්තේ වියලි පොල්. මොකද මට පොල් තිබුණේ නැති නිසා. මෙතෙන්දි පොල් කෝප් එකක් ගත්තා. මේකට මද රස්නේ වතුර කෝප්ප භාගයක් විතර දාලා විනාඩි 5ක් විතර තිබ්බා පොල් වලට වතුර උරා ගන්න. සුදු ලුණු බික් 3ක් විතර පොඩි කෑලි වලට කපලා වංගෙඩියට දාලා කොටා ගත්තා. ඒකට අම්මිරිස් කරලකුත් දැම්මා. කැමති නම් තව දාගන්න පුළුවන්. ගම්මිරිස් තේ හැඳි භාගයකුත් දැම්මා. දාලා හොඳට කොටා ගත්තා. වංගෙඩියක් නැත්තම් සුදු ලුණුයි ගම්මිරිසුයි පොල් වලට දාලා අතින් කලම් කරලා ගන්න පුළුවන්. අම්මිරිස් පොඩි කෑලි වලට කපලා පස්සේ දාන්න. මොකද අම්මිරිස් දැම්මම අත දාන්න පුළුවන් සමහර වෙලාවට. ඊට පස්සේ මේකට පොල් ටික දාලා හොඳට කොටා ගන්න ඕනේ. මේක හදාගන්න භාජනේ අඩු ගින්දරේ රත් වෙන්න තියන්න ඉස්සෙල්ලාම මම මේකට පොල් තෙල් මෙලස හැන්දක් විතර දැම්මා. තෙල් රත් වුණාම අබ දැම්මා. අබ දාලා අබ පුපුරනකොට ලුණු දැම්මා. මම ගත්තේ පොඩි ලුණු ගෙඩියක ප්‍රමාණයක්. මේක රන්වන් පාට වෙන්න බදනකොට මේකට කෑලි මිරිස් 3-5 කුඩු කහ දාලා කලවම් කරන්න ඕනේ. මේ වගේ ප්‍රමාණයක් රසයේ හැටියට දාගන්න පුළුවන්. ඔක්කොම හොඳට බැදුනට පස්සේ පොල් ටික දාන්න ඕනේ. ලුණු දාන්න. පොල් ටික ටිකක් මැල වෙනකොට බෝන්චි දාලා කලවම් කරන්න. හොඳින් කලවම් කරලා බෝන්චි ඉදෙන්න තියන්න. මේ වෙලාවේදී ලුණු බලලා අවශ්‍ය ප්‍රමාණය දාගන්න ඕනේ. ඔක්කොම ඉදුණාට පස්සේ මේක ලිපෙන් අයින් කරගන්න. මේක ලිපෙන් බාගත්තට පස්සේ වෙනම වාජනයකට අයින් කරගන්න. එතකොට ලස්සන කොළ පාට එහෙම තියාගන්න පුළුවන්. මම හිතනවා මේ වීඩියෝ එක ඔයගලන්ට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. අලුත් රෙසිපි එකකින් ආයෙ හමු වෙමු.